hello guys ඔයාලා වදත් සාදරයෙන් පිළිගන්නවා anime RSL එකත් එක්ක. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා අපේ වීඩියෝස් වල memes darkness එක ඒ වගේ ගොඩක් ප්‍රශ්න. ඉතින් කමෙන්ට් කරපු හැමෝටම thank you. ඉතින් ඒකට ප්‍රධානම හේතුව උනේ copyright scene එක. ඉතින් ඉස්සරහට එන වීඩියෝ සෙට් එක මීට වැඩි quality එකකට ගේන්න පට්ට විදිහට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්කම සෙට් වෙලා ඉන්න කියලා කියන ගම අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් guys අද තියෙන්නේ මාෂල් එකේම fourth part එක. ඉතින් ඔයාලට මතකනේ මාෂල් එකේ third part එක ඉවරෙච්ච තැන මාෂල් යනවා තරගයකට. ඒක නිකන් අර හැරි පොටර් එකේ තියෙන්නේ තරගයක්. ඒ වගේ තරගයකට. ඉතින් guys ඒ තරගේ මාෂල්ට නම් හරිම අමාරු වෙනවා. මොකද මාෂල්ට පියාඹන්න බෑ. මාෂල් මැජික් කරන්න දන්නේ නැති හින්දා මාෂල් තරගේ පෙරදීගෙන වගේ එද්දි මාෂල් ගාවට අපේ චැම්පියන් ඇවිල්ලා එන අමුතු ටෝක්ස් වගේක් දෙනවා. පොර නම් එන ට්‍රැක පැන පොඩෑල් එක. මටත් ඒක නිකන් කියවද්දි ට්‍රැක පයින් පොර මොකද වචන 10ක් කිව්වොත් වචන 9ක්ම උණ බම්බු කියලා දාලා තමයි කතා කරන්නේ. ඉතින් එකපාරට මේක අහද්දී නිකන් ට්‍රැක පයින්නවා. මං හිතන් හිටියේ මේ ඇනිමේ එකේ ට්‍රැක පැනලා ඉන්නේ මාෂල්ට විතරයි කියලා. මේ වගේ තව ට්‍රැක පැන පොඩෑල් කීයක් සෙට් වෙයිද කියලා නම් මට හිතා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ ගේම් එක ස්ටාර්ට් වෙනවා. මේ ගේම් එකේ නම තමයි ඩුවලෝ. මේ යුනිවර්ස් එකේ කියන්නේ මාෂල් ඉන්න යුනිවර්ස් එකට අනුව මේ ගේම් එකේ නම තමයි ඩුවලෝ. හැරි පොටර් එකේ තම තුනක් එක්ක මට ඒක මතක නෑ. ඉතින් guys මේ ඩුවලෝ එක මැච් එක තරග යද්දී ඉතින් මාෂල්ගේ ටීම් එක සෑහෙන පරාද වෙනවා. හරියට කිව්වොත් ලකුණු 10ට 49ක් වගේ තියෙද්දි අපේ චැම්පියන්ව එහා පැත්තේ ටීම් එකේ කෙනෙක් නිකන් අර ෆුට්බෝල් වල වට්ටන්නේ ඒ වගේ වට්ටනවා. ඉතින් guys ඒක නම් ටීම් එකේ නීතිය මුකුත් කරන්න බෑ. බට් මාෂල්ට නම් ඒකට හොඳටම නට්ටනවා. මාෂල් ගන්නවා ගැම්මා. ඊට පස්සේ මාෂල් පියාඹනවා. guys කොහොමද මාෂල් පියාඹන්නේ? ඒකත් නියම විදියක්. මාෂල් පියාඹන්නේ මාෂල් කොස්සුරට වෙලා කකුල් දෙක දෙපැත්තට එන ස්පීඩ් එක මනවන ඉන්නවා. ඉතින් මේ ස්පීඩ් එකකින් හින්දා මාෂල් පාවි ඉන්නේ. guys මාෂල් මැච් එක දිනන්න තීරණය කරනවා. ඊට පස්සේ guys මාෂල් ගන්නවා අර ඒ ගේම් එකේ තියෙන බෝල් එක. මාෂල් ගේම් එකේ බෝල් එක අරගත්තට පස්සේ අපේ ඕපන්ස් ටීම් එකේ ඉන්න විරුද්ධ ටීම් එක හිතනවා මේ වගේ දෙපැත්තටවත් යන්න බැරුව කොහොමද මේ ටීම් එක දිනන්නේ කියලා. but guys මාෂල් පට්ට පවර්ෆුල්. ඉතින් මාෂල් බෝලේ අරගෙන one shot උඩරින් ස්පීඩ් එක ඉස්සරහට දමලා ගහනවා. ඉතින් එක ලකුණයි. but මාෂල්ලා තාම ඉන්නේ ලකුණු 49 පිටිපස්සෙන්. but guys මාෂල් නම් මැච් එක අතරින් තීරණය කළා නෑ. ලකුණු 49 පිටිපස්සෙන් හිටියත් මාෂල් නියම ට්‍රික් එකක් පාවිච්චි කරනවා. මාෂල් බෝලේ දාද්දි බෝලේ දාන්නේ ආපහු වෙන්න. ඉතින් guys මාෂල් නොක් අවුට්. ඒ කියන්නේ නවත්තන්න නැතුව එක දිගටම බෝල්ස් දානවා. හරියට නිකන් අපේ මහේල චවර්ධන වගේ යුනිවර්සල් බෝස් වගේ එක දිගටම ගහගෙන යනවා. ඉතින් එහා පැත්තක පිළනම් කම්පියුටර් උංගා ඒකට ඉතින් නවත්තන්නත් බෑ. මොකද කරන්න කියලා කල්පනා කර ඉන්නවා. guys මාෂල් ට්‍රයි කියන මාතල් එක. මාෂල් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියෙනවා ඒ යුනිවර්ස් එකේ 999ක්ම ගෝල්ස් ගන්නවා. ඉතින් මාෂල් හින්දා මේ මැච් එක එයාගේ ටීම් එක දිනනවා. ඊට පස්සේ guys සීන් එක කට් කරලා යනවා මාෂල් කතා කර ඉන්න තැනට. ඉතින් එතෙන්ට අපේ චැම්පියන් ඇවිල්ලා මාෂල්ට පට්ට විදිහටම තෑන්ක්ස් කරනවා. ඊට පස්සේ guys සීන් එක කට් කරලා යනවා මාෂල්ගේ පත්තරයක් දිහා බලාගෙන ඉන්න ගායි කෙනෙක් ගාවට. එයාගේ නම නම් ඉවෙල පෙන්වන්නේ නැහැ. but එයා නම් මාෂල් එක්ක එන තරහකින් ඉන්නා වගේ පෙන්වන්නේ. ඊට පස්සේ guys සීන් එක කට් වෙලා යන්නේ මාෂල් ක්ලාස් රූම් එකේ ඉන්න සීන් එකකට. ඉතින් guys අපේ අර ගර්ල් විත් චැම්පියන් දෙන්නම ඇවිල්ලා මාෂල්ට කීකේ ඉන්නවා. ඉතින් අපේ මාෂ් ඉන්නේ guys මාෂ් දෙමේ ෆින් ඉතින් මට නිකන් ට්‍රැක පැනලා වගේ මේ දවස් ටිකේ. ඉතින් ෆින් නම් මාෂල්ව කපලා දාලා උදේට නිදියන් ඉන්නවා. ඉතින් guys මාෂල් නම් අසරණ වෙලා මාෂල් කියනවා බඩම් මහද්‍රෝහියෙක් කියලා. එතකොටම guys අර අපි සීන් එකේ පෙන්නුවේ ඩයල් එකක් පොර මෙතෙන්ට එනවා. ඉතින් guys අනිත් හැමෝගෙම තියෙන්නේ එක ඉරයි එයාලගේ මැජික් පවර්ස් පෙන්වන්න. but මේ ඩයල් එකේ නා ඉරවල් දෙකක් තියෙනවා. ඉතින් guys තාම එයාගේ නම කිව්වේ නෑ. නම කිව්වම අපි මොකක් හරි වෙන නමක් දාගමු. මොකද මේකේ තියෙන ගොඩක් නම් කියන්න සෑහෙන අමාරුයි. ඉතින් guys එයාගේ නම තමයි ලාන්ස් ක්‍රවුන් කියන්නේ. ඉතින් එයාගේ නම එච්චර අමාරු නැති හින්දා මම ලාන්ස් කියන යන්න. මෙයා තමයි අපේ එන්ට් එක්සෑම් එක තිබ්බේ. අර මාෂල් මුලින් මෙලවල දාන්න හැදුවේ එක්සෑම් එකකින්. අන්න එක්සෑම් එකේ ෆස්ට් වෙලා තියෙන්නේ. කියන්නේ පළවෙනි වෙලා තියෙන්නේ අපේ ලාන්ස් තමයි. ඉතින් ලාන්ස් මෙතෙන්ට ආපු ගමන් අපේ අර ගර්ල් ඉන්නේ. ගර්ල් නම් මොනවද? කොල්ලෝ නම් ගර්ල් නම් කොල්ලෝ වගේ තමයි. ඉතින් හැම කෙල්ලෙක් වගේම මෙයාත් ලාන්ස් නම් කැමති වෙනවා. ඉතින් guys ලාන්ස් කියන්නේ අනිත් අයට ටිකක් පවර්ෆුල් මැජික් යූස් කරන කෙනෙක්. ඊට පස්සේ guys අපේ මේ ලාන්ස් ඉන්නේ
ලාන්ස් අමුතු මැජික් බොටල් එකක් අරන් කියනවා මේ මැජික් බොටල් එක. ඒ කියන්නේ මේ මැජික් මේක පවර්ෆුල් මැජික් භාණ්ඩයක්. ඉතින් ඒ කියලා ඒත් එක්කම වගේ ලාන්ස් ඒ වාචනය මේ කරනවා. ඉතින් ඊට පස්සේ මාෂල් ළඟ හිටපු හැම යාළුවෙක් මේ වාජනයට ඇතුළට යනවා. ඉතින් guys මේ ලාන්ස් නම් එසේ මෙසේ ඩයල් නෙමෙයි ටිකක් පවර්ෆුල් මැජික් යූස් කරන එක වගේ පේන්නේ. ඊට පස්සේ guys ලාන්ස් කියනවා මේ කට්ටිය බේර ගන්න ඕන බූමලු කැලේ ගාව තියෙන කන්ද ගාවට එන්න කියලා. මේක නම් අමුතුව නම් දෙන්නේ අප්පා මගේ ට්‍රැක පයින්නවා. ඉතින් guys ඊට පස්සේ සීන් එක කට් වෙලා යන්නේ මාෂල් ඒ කන්ද ගාවට ගිහිල්ලා ඉන්න සීන් එකේ. ඉතින් මෙයා ඔෆර් එකක් දෙනවා මාෂල්ට රිදී කාසි දෙකක් පෙන්නනවා. ඉතින් guys රිදී කාසි දෙකක් කියන්නේ සෑහෙන වටින දෙයක්. මොකද රිදී කාසි දෙකක් ගන්නත් ඉහළ පෙළේ සෑහෙන පවර්ෆුල් මැජික් යූස් කරන්න ඕනේ. ඒ වගේ මැජික් දේවල් වලට මුණ දෙන්න ඕනේ. ඒ වගේ පවර්ෆුල් මැජික් කරන්න ඕනේ. ඉතින් ඔෆර් එක විදියට දෙන්නේ මේ ඔෆර් එක විදියට දෙන්නේ මෙයාගේ මැජික් වලට මාෂල්ට ඔරොත්තු දෙන එක. ඉතින් guys මේකේ සීන් එක කියනවා අපේ ලාස්ට් තියෙන ඩබල් ඉරි දෙයක් නේ. ඒ කියන්නේ ඉරි දෙකක් නේ. ඉතින් ඒ ඉරි දෙක ගැන පොඩි හැඳින්වීමක් කරනවා. මමත් ඒක එක්ස්ප්ලනේෂන් එකක් කරන්න. මොකද ඉස්සරහට යද්දි ඒක ඇනිමි එක බලන්න යන්න ඔයාලට වගේම මටත් ලේසි දැම්ම කියලා තියෙන එක. ඉතින් ඒක කියන්නේ තනි ඉර තියෙන ගොඩක් මැජිෂියන්ස්ලා ලෝකේ ඉන්නවා. ඒ වගේම තමයි මේ ඩබල් ඉර බොහොම කලාතුරකින් තමයි හම්බෙන්නේ. හරියට කිව්වොත් දසලක්ෂයකට එක්කෙනෙක් වගේ තමයි මේ ඩබල් ඉර. ඒ කියන්නේ ඉරි දෙකක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් හිතන්න ලාන්ස් සෑහෙන පවර්ෆුල් මැජික් යූසර් කෙනෙක් කියන්න හොඳම උදාහරණයක් තමයි මේක. ඉතින් guys ලාන්ස්ගේ මැජික් එක මම ඔයාලට ලේසියට කියන්නම්. එයාගේ මැජික් එක තමයි ග්‍රැවිටි. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය. ඒ වගේම තමයි guys මේ ද්වන්ද්ව සටන් ඒ කියන්නේ දැන් මාෂලුයි ලාන්සුයි ද්වන්ද්ව සටනයක් වගේ දෙයක් නේ කරන්නේ. ඉතින් එව්වා අපේ කොලෙජ් එක ඇතුලේ ඒ කියන්නේ ඊස්ටර්න් ඇකඩමි එක ඇතුලේ ඊස්ටර්න් මැජිකල් ඇකඩමි එක ඇතුලේ තහනම්. ඉතින් ඒ හින්දා තමයි මාෂල්ට මේ වගේ තැනකට ඇවිල්ලා තරගයකට ආරාධනා කරන්නේ අපේ ලාන්ස්තුත් ටිකක් හොඳ ඩයලොග්යක් වගේ මඩක් පේන්නේ. අපි බලමු ඉස්සර ඇනිමි එකේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ guys සීන් එක පෙන්නනවා අපේ අංකලුයි ෆ්‍රෙඩුයි කතා කරගෙන ඉන්න පොලිස් ලොක්කයි දෙන්න කතා කර ඉන්නවා මාෂල් නම් කොහොම හරි වැඩේ ගොඩ දාගත්ත කියලා. ඒත් එක්කම guys මේ කට්ටියට තේරෙනවා අපේ ලාන්ස්ගේ මැජික් එක. ඉතින් මේ කට්ටියත් මේ කැලේම තමයි ඉන්නේ. ඉතින් ඒ දෙන්නත් කන්ෆියුස් වෙලා බලනවා. ඊට පස්සේ guys සීන් එක කට් වෙලා යන්නේ මාෂලුයි ලාන්ස්තුයි ගාවට. ඉතින් ඒ දෙන්න කතා කර ඉන්නවා. මාෂල් කියනවා ලස්සන ෂෝ එක කියලා. ඉතින් දැන් නම් දෙන්නම සීන් එකට එන්ටර් වෙන්න වගේ හදන්නේ. ඉතින් guys ඒත් එක්කම තමයි මාෂල් එක පාට්ටම තරහා ගිහිල්ලා අපේ ලාන්ස්ගේ පැත්තට පයින්නේ. පට් ලාන්ස් කියන එසේ මෙසේ ඩැල් යන්නේ මේ මාෂල් එයාගේ මැජික් එකෙන් එකපාරින්ම බීමට සමතලා කරලා දානවා. බට් මාෂල් කියන්නේ එසේ මෙසේ ඩැල් යන්නේ මේ. ඒ වගේම තමයි guys මට කියන්නම තුණා මාෂල්ටත් රිදී කාසියක් තියෙනවා. ඒ හින්දාම තමයි guys ලාන්ස් අපේ මාෂල්ට අභියෝග කරන්නේ. මොකද එයා වගේ තව කෙනෙක් ඉන්න බෑ කියන තීරයේ තමයි එයා ඉන්නේ. but guys මාෂල් නම් පරද්දන්න එච්චර ලේසි නෑ. මාෂල් එයාගේ ග්‍රැවිටි එකට විරුද්ධ වෙන්න අමාරු හින්දා පොළොවට අතින් ගහලා යට තියෙන මුල් වගේක් ඇදලා එයා පස්සට දාල්ලු කරනවා. ඉතින් ඒකෙන් මාෂල් බේරනවා. ඒ වගේම තමයි මාෂල් නම් ලේසියට ගේම අතාරන්න දැල්ලන්න මේ මාෂල් අපේ ලාන්ස් ටෝක් කරනවා. ඔයා පිම්පෙර්ලෙන් නාසද ඒ විදිහට ටෝක් කළා මාෂල් අපේ ලාන්ස් පොඩ අවුස්සලා ගන්නවා. ඒකම තමයි guys මම මෙච්චර බලන් හිටියේ මාෂල් මොකද මේ තමන්ගේ ස්ට්‍රීට් එක පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. ඒත් එකම guys මාෂල් ෆ්ලෑෂ් වගේ ඉස්සරහට එනවා. අපේ ලාන්ස්ගේ ග්‍රැවිටි මැජික් එකට බාල්දු කරලා දානවා. ලාන්ස්ගේ ග්‍රැවිටි මැජික් එක අපේ මාෂල් පොඩ්ඩක්වත් ගණන් ගන්න නැතුව ඉස්සරහට ඇවිල්ලා ලාන්ස්ට ෂොට් එකක් ගහනවා. ඉතින් වාසනාවට වගේ ලාන්ස් ඒ ෂොට් එකෙන් බේරනවා. බට් ලාන්ස්ගේ කරේ දාලා තිබ්බ මාලේ ගැලවිලා මාෂල් ගාවට විසික් වෙලා යනවා. ඉතින් guys හොඳම සීන් එක තමයි අපේ ලාස්ට පොඩි නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් ලාස් ඔක්කොම වැඩිය පොඩි නංගින්න සෑහෙන ආදරේ වගේ පේන්නේ. බට් guys මාෂල් නම් හිතන්නේ වැරදි විදිහට මාෂල් හිතන්නේ මේ අපේ ලාස් පොඩි කෙල්ලන්ව රවට්ටන එකෙක් කියලා. ඉතින් මාෂල් කියනවා මටත් දැන් පොලිසියට කතා කරන්න වෙනවා කියලා. ඉතින් එතකොට තමයි ලාන්ස් කියන්නේ ඒ ඉන්නේ මගේ නංගි කියලා. ඉතින් guys අපේ ලාන්ස් නම් මාෂල්ට කතා කරන්නේ හතෝලුව කියලා. ඒක නියම නමනේ. ඒක දාගන්නවද? එක්ක ඕන්න ඒක ටිකක් අමාරුයි කියවන්න. ඉතින් ලාන්ස් එයාගේ පෙන්ඩන්ට් එක ඒ කියන්නේ එයා දාගෙන හිටපු මාලේ අපේ මාෂල්ගෙන් ඉල්ල ගන්නවා. ඉතින් ඊට පස්සේ මාෂල්ගෙන් 아무තු ප්‍රශ්නයක් අහනවා අපේ ලාන්ස්. ලෝකේ තියෙන වටිනම දේ මොකද්ද?
ඉතින් මට නම් සල්ලි තමයි guys. ඉතින් මාෂල් මුලින්ම දෙනවා ක්‍රීම් පෆ් කියලා. කියන්නත් කලින් වැරදි කියනවා. ඊට පස්සේ මනුස්ස ජීවිතය කියනවා. ඒකත් වැරදි කියනවා. ඊට පස්සේ ආදරය නිදාස ඒ වගේ එක එක උත්තර දෙනවා. ඉතින් ඔක්කොම වැරදි ගන්නවා. ඉතින් මාත් බලන්නේ මොකද්ද මේ ලෝකේ තියෙන වටිනම දේ කියලා. guys බැරිම දන අපේ මාෂල් ලාස්ගෙන් අහනවා මේ ලෝකේ තියෙන වටිනම දේ මොකද්ද කියලා. ඉතින් guys මෙයා ටිකක් ට්‍රැක් අපමණ ඇල්ලක් තමයි. ඉතින් එයාගේ උත්තරේ තමයි මේ ලෝකේ වටිනම දේ මගේ චූටි නංගියා කියලා. ඉතින් guys මාෂල් මේ ඇනිමේකටම ටිකක් බුද්ධිමත් විදිහට කතා කරන්නේ මේ තැනදී විතරයි. මාෂල් කියනවා මේ ලෝකේ එක එක්කෙනාට වෙනස් වෙන විදිහට එක එක වටිනාකම් දේවල් තියෙනවා කියලා. හරියට එක එක්කෙනාට තමන්ට ආවේනික වටිනාකම් එකක් දෙන දේවල් තියෙනවා කියලා. සමහරුන්ට නිදහස, සමහරුන්ට ආදරය වගේ පොඩි දේවල්. ඉතින් guys ඒක තමයි මම දැකපු ටිකක් බුද්ධිමත් සහ ලස්සන උත්තරේ මාෂල් මේ ඇනිමේකටම දෙන. ඊට පස්සේ guys ලාන්ස් පොඩි භයානක දෙයක් කරනවා. ලාන්ස් අර යාළුවෝ ටික දාලා තියෙන භාජනේ එතන තියෙන කන්දෙන් පහළට දාන්න යනවා. ඉතින් ඒත් එක්කම ලාන්ස්ගේ බෑක් ස්ටෝරි එකට අපේ ඇනිමේ එක මාරු වෙනවා. ඉතින් මේ ස්ටෝරි එක පටන් ගද්දිම අපේ ලාන්ස්ගේ නංගිගේ නම තමයි ඇනා. ඉතින් ඒක ලේසියට මම කියන්නේ ඇනා කියලා. සමහර නම් ලේසි, සමහර නම් පට්ට අමාරුයි. ඉතින් ඇනා ලාස්ට් බයිනවා එයා රණ්ඩුවකට ගිහිල්ලා තුවාල කරගෙන ගෙදර ආපු හින්දා. ඒත් එක්කම ගාය සීන් එක කට් වෙලා අපේ ඇනා ලෙඩ වෙලා තියෙනවා. ඉතින් ඒ ලෙඩේ තමයි එයාලගේ මැජික් කිර, ඒ කියන්නේ එයාගේ ඉන්ද්‍රජාලික බලය ටික නැති වෙනවා. ඉතින් ඒකින් එයා ටික මැරෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒක හොඳ කරන්න බැරි ලෙඩ. ඉතින් ලාන්ස්ගේ එකම බලාපොරොත්තු තමයි එයාගේ නංගිව හොඳ කරගන්න. එහෙන් තමයි guys ලාන්ස් ඕන දෙයක් එයාගේ නංගි වෙනුවෙන් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒකේ විදිහට ලාස්ගේ නංගිට තව අවුරුදු 5ක් ඉතුරු වෙලා තියෙනවා ජීවත් වෙන්න. ඉතින් ලාස් try කරන්නේ කොහොම හරි දේවවාදීක් කියලා එයාගේ නංගිව බේරගන්න. ඒත් එක්කම guys ආයි සීන් එක කට් වෙලා යනවා ලාස්ුයි මාෂල්යි ෆයිට් කරන තැනට. ඉතින් ලාස් අර බෝතලේ අතාරනවා. ඒ වගේම තමයි ග්‍රැවිටි මැජික් එකත් පාවිච්චි කරනවා. එතකොට අපේ මාෂල් එයාගේ මැජික් පවර් එක යූස් කරනවා. ඉතින් guys මාෂල්ගේ මැජික් පවර් එක තමයි ස්ට්‍රෙන්ත්. නිකන් වන් ෆස්ට් පෑන්ම තමයි. වන් ෆස්ට් පෑනුයි හැරි පොටර් සේරම කොපි කරලා හදව සුපිරිම ඇනිමේ එකක් මේක නම් ඈ. ඉතින් guys මාෂල් එයාගේ ස්ට්‍රෙන්ත් එකට සුපිරි නමක් දාලා තියෙනවා. ඉතින් හැමෝටම මාෂල්ටත් මායාවක් තියෙනවා කියලා පෙන්නන්න බෑ. ඉතින් මේ නම මායාවට දාලා තියෙන නම තමයි හාම්ස් ට්‍රින්ක් කියලා. අනේ 아무තු නමක් ඒකත්. ඒක එයා ඒ විදිහට කරද්දි එයාගේ මස් පිඩු සේරම වෝම් අප් කරලා සුපිරියටම හදා ගන්නවා. ඉතින් ඒත් එක්කම guys මාෂල් ඇස් දෙක අරන වහන සැනි ගිහිල්ලා අර බෝටල් එක අරගෙන උඩට එනවා. ඉතින් මාෂල් උඩට ඇවිල්ලා කියනවා මං හිතුව තරම් ඔයා නරක කෙනෙක් නෙමෙයි. ඇත්තටම මේ බෝටල් එකේ, ඒ කියන්නේ මැජික් බෝටල් එකේ ඇත්තට මේ යාළුවෝ සෙට් එකේ ඉඳලා නැහැ. එයා වෙන බෝටල් එකක් තමයි පහළ විසික් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි guys ලාන්ස් කියනවා හාම්ස්ට්‍රින්ග් ඒ වගේ මැජික් එකක් නම් මං ජීවිතේට අහලා නැහැ කියලා. ඉතින් guys මාෂල් බොරුවෙන් හරි ගේම ගහගෙන තමයි ඉස්සරහට යන්න හදන්නේ. ඉතින් මාෂල් කියනවා තවදුරටත් අපි දෙන්න ෆයිට් කරලා වැඩක් නැහැ. මට ඔය රිදී කාසි වලින් වැඩක් නැහැ කියලා මාෂල් පොඩි ටෝක් එකක් දෙනවා. ඒත් එක්කම තමයි guys ආයි බෑක් ස්ටෝරි එකට ගිහිල්ලා අපේ ලාන්ස්ගේ නංගි එයාට කියනවා කුහෙකෙක් විදියට හිටියට කමන්නේ නැහැ. හැබැයි කරුණාවන්ත විදියට ඉන්න කියලා. ඉතින් ඒත් එක්කම guys ලාන්ස් උත් එයාගේ වැඩේ නවත්තලා දානවා. guys ඊට පස්සේ ලාන්ස් අපේ මාෂිවයි ගර්ල් වයි චැම්පියන් තුන් දෙනාම නිදහස් කරනවා. ඉතින් මාෂී ගර්ල් නිදහස් කරපු ගමන් අපේ මාෂල් දවිල්ල බදාගෙන යනවා. ඒ කට්ටිය ඇත්තටම හිතලා තියන්නේ ලාන්ස් ඒ දෙන්නව මරයි කියලා. ඒ වගේ තමයි guys මේ වෝ එක ස්ටාර්ට් කරන්න කලින් ඒ කියන්නේ මේ සටන් ස්ටාර්ට් කරන්න කලින් මාෂලුයි අපේ ලාන්සුයි ඔට්ටුවක් දැම්මනේ. ඒ ඔට්ටුවේ තමයි රිදී කාසියක්. ඉතින් ලාන්ස් ඒ රිදී කාසියක් දීලා පාඩුවේ ඇවිදලා යනවා. ඉතින් guys මට හිතෙන විදිහට ලාන්ස් නම් එච්චර නරකට යල්ලන්නේ නෙමෙයි. ඉතින් ඒත් එක්කම අපේ ෆෝත් පාර්ට් එක ඉවර වෙනවා. අපි ඊළඟ පාර්ට් එකත් එක්ක ආයෙ සෙට් වෙමු. එහෙනම් ගිහින් එන්න. good bye.